පහුගිය දවස්වල මීගමුවේ සිද්ධ වෙච්ච මීගම බන්ධනාගාරයේ ජීවිත සිදුවීමත් එක්ක ආපහු එළියට ආපු කතාවක් තමයි ආපහු කතාබහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි මේ ලංකාවේ තියෙන ලංකාවට මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නේ විදිහට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න. ඇත්තටම මේ මත්ද්‍රව්‍ය කියන එක ගැන කතා කරාම මත්ද්‍රව්‍ය ಜಾති සෑහෙන දෙනවා. මේවා එක එක විදිහයි. ඒ කියන්නේ අපි මත්ද්‍රව්‍ය නැත්නම් මේවට කියන්නේ ඇත්තටම නීති විරෝධී මත්ද්‍රව්‍ය. නීති ගරුක මත්ද්‍රව්‍ය තියෙනවා නීති විරෝධී මත්ද්‍රව්‍ය. නීති ගරුක මත්ද්‍රව්‍ය ගැන සාමාන්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තියෙන නීතියට මොන හරි ප්‍රශ්නයක් අහලා මොන හරි හේතුවක් අහලා ඇත්තටම හැබැයි නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ මත්ද්‍රව්‍ය අතරේ ඇත්තටම ඒ කියන්නේ වැඩිම ප්‍රශ්න ඇති කරන මත්ද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ මේ කියන සමාජයේ ප්‍රශ්න ඇති කරන මත්ද්‍රව්‍ය ಜಾති මත්ද්‍රව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි හෙරොයින් අනිත් එක තමයි මෙත් නැත්නම් හැමෝම දන්න විදිහට කිව්වොත් අයිස්. ඔය කියන දෙක තමයි ඇත්තටම සමාජීය ප්‍රශ්න විදිහට ලංකාවේ දැනට වර්ධනය වෙලා තියෙන්නේ. ලංකාවෙන් එළියට ගියන් පස්සේ ෆෙන්ටනිල් වගේ වෙනත් මත්ද්‍රව්‍ය තියෙන මේ විදිහටම සමාජයේ ප්‍රශ්න ඇති කරන ඒවා. හැබැයි ඒවා ලංකාවේ භාවිතයක් එහෙම ලොකුවට වෙන්නේ නැහැ. එතකොට මේ කියන මත්ද්‍රව්‍ය ගැන ගත්තොත්, ඒ කියන්නේ මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගැන ගත්තොත් දැනට ලංකාවේ සිද්ධ වෙන දේ තමයි මේ කියන මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්, ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණන, ජාවාරම් කරන පුද්ගලයන්, මත්ද්‍රව්‍ය ලංකාවට ගේන පුද්ගලයන් මේ ඔක්කොම අල්ලලා සිරගත කරනවා. මේක සමහරුන්ට දඩයක් ගෙවලා නිදහස් කරනවා. ඊටු කොප්සන් කහර දඩයක් ගෙව ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් ඒ අල්ලන මත්ද්‍රව්‍ය ප්‍රමාණය යම් විශේෂ ප්‍රමාණයකදී විශාලයි නම් මේගොල්ලෝ සිරගත කරනවා. එතකොට ඇත්තටම මේ ප්‍රශ්නය මේ විදිහට මුහුණ දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්ද කියන එක අපි සලකලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මේ කියන කාරණාව මේ කියන ක්‍රියාවලිය දැන් සෑහෙන කාලෙකින් සිද්ධ. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ගේන මිනිස්සු, මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිස්සු, වරකාර මේගොල්ලෝම අල්ල හිරගත කරනවා. ඒ වගේම මේකට සෑහෙන විශාල මුදල් ප්‍රමාණයක් රජය වැය කරනවා. ඒ වගේම තමයි මේක ලංකාවෙන් එළිය ගත්තොත් අපි සාමාන්‍ය පුචිරණක් නේ. හැබැයි ඇමරිකාව වගේ රටක් ගත්තොත් අපේ එක්සත් ජනපදයේ රටක් ගත්තොත් එහෙම මේක අපිට වැඩිය ලොකු විශාල ප්‍රමාණයකින් ලොකු විදමක් වෙනවා. ලොකු හියුමන් රිසෝස් එකක් පාවිච්චි කරලා මේ දේම කරනවා. හැබැයි ඇමරිකාවට මේ දේ නවත්තන්න පුළුවන් නේද? ඒ වගේම තමයි ලංකාවේ මේ දේ මෙච්චර කාලයක් කරගෙන ගියාට මේ දේ වළක්වන්න පුළුවන් නම් ලැබිලා. එතකොට මේකත් එක්ක අපි කල්පනා කරලා බැලුවොත් අපිට පේන තියෙන දේ තමයි මේ කියන විදිහට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඊට පස්සේ භාවිත කරන කට්ටිය මේ දෙගොල්ලම එක කුලයකට දාලා හිස්සිරගත කරන එක සාර්ථකයිද කියන එක ගැන අපිට ආපහු කල්පනා කරලා බලන්න. මොකද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කියන්නේ නැත්නම් මත්ද්‍රව්‍ය ගේන මිනිස්සු විකුණන මිනිස්සු මේ මිනිස්සු යම්කිසි මුදලක් ලාභයක් අපේක්ෂාවෙන් මේක ඇත්තටම ඒගොල්ලෝගේ බිස්නස් එකක් විදිහට නැත්නම් ඒගොල්ලෝගේ වෘත්තියක් විදිහට කරනවා. ඊට පස්සේ මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න හැබැයි වෙච්ච මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ වෙනම කුලකයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම අපි සලකන්න වෙන්නේ ඒ අය එක්තරා විදිහක රෝගීන් වගේ. ඇත්තටම ගත්තොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ඒ කියන්නේ මේ කියන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාති දෙක අයිස් සහ මේ හෙරොයින් නැත්නම් සාමාන්‍ය වලට කුඩු මේ දෙකම මිනිස්සු පාවිච්චි කරාට පස්සේ ඒකට බොහොම ලොකු ඇඩික්ෂන් එකක් එනවා. ඒ කියන්නේ ඕන් යම්කිසි ආකාරයකින් මේ මත්ද්‍රව්‍ය භාවිත කරලා ඒකෙන් අයින් වුණොත් එහෙම ඔවුන්ට withdrawal symptoms ඇති වෙනවා කියලා සාමාන්‍ය වාර්තේ කියනවා. සීක් එකක් එනවා. මේගොල්ලෝ ඇත්තටම ඒවා ෆිසිකල් සිම්ප්ටම් විදිහට රෝග ලක්ෂණ විදිහට මිනිස්සුන් ඒ භාවිත කරන්න ගන්නවා. ඒ වගේම ඒක නිසාම ඔවුන් දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න පෙළඹෙනවා. එතකොට මේක එක තත්ත්වයක්. හැබැයි අර මත්ද්‍රව්‍ය භාවිත කරගෙන මත්ද්‍රව්‍ය ගේන ඊට පස්සේ ජාවාරම් කරන එක තව තත්ත්වයක්. එතකොට මේ දෙකලොගෙන් ලොට දෙවිදියකට තමයි ඇත්තටම රාජ්‍යය නැත්නම් අපේ අධිකරණ නැත්නම් ප්‍රතිකරණ විතරක් කියන්නේ. අධිකරණ සහ බන්ධනාගාර පද්ධතිය. මේක ඇත්තටම විශෝධන කරන පද්ධතියක්. එතන මේක සලකන්න ඕනේ මේ දෙගොල්ලන්ට දෙවිදියකට. එතකොට ඇත්තටම මත්ද්‍රව්‍ය කියන එක අනීතික වීම ඇතුළෙම එක්තරා විදිහක ජාවාරම්කාරී ස්වරූපයකුත් මතුවලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ නෙමෙයි ලෝකෙ කොහෙ ගත්තත් මත්ද්‍රව්‍ය කියන්නේ ඊටාම
මිල අධික ඒ වගේම සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඉතා විශාල ලාභ උපයන්න පුළුවන් ජාවාරමක් බලවට. මේක හේතුවක් තමයි මේක ඇත්තටම නීති විරෝධී නීතිය තහනම් කරපු දෙයක් වීම. ඒතකොට මේක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ එක්තරා අසුළු පිරිසකටයි. එතකොට ඒක හන්දම ඒක විශාල මුදල් සම්භාරයක් ගොඩ ගැනීම තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මේක එක කොටසක්. ඒ කියන්නේ මේක එක මේ ජාවාරමේ එක කොටසක් රඳා පවතින මේ ඉදිරියදා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටියත්. ඒ කියන්නේ මේකට ඇබ්බැහි වෙච්ච කට්ටියත්. ජෑරණයෙන් පස්සේ ඉඳලා හිටලා පාවිච්චි කරන මිනිස්සුත් ඉන්න පුළුවන්. එතකොට හැබැයි ඒක නෙමෙයි මේකේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තියෙන ප්‍රධානම මුදල් උපයන මාර්ගය. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් මුදල් උපයන්නේ මේ කියන එදිනෙදා මත්ද්‍රව්‍ය භාවිත කරන කට්ටිය. එතකොට මේකට විසඳුමක් විදිහට ඇත්තටම කරන්න පුළුවන් දේ තමයි මේ කියන මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිස්සු එදිනෙදා මත්ද්‍රව්‍ය භාවිත කරන මිනිස්සු ඒගොල්ලෝම තෝරලා එකක් තමයි මේගොල්ලෝම පුනරුත්ථාපනය කරන්නේ. ඒක සඳහා මම හිතන්නේ ලංකාවේ දැනට අවශ්‍ය කරන ප්‍රමාණයට පහසුකම් පිහි වෙලා නැහැ. අපි දන්නවා සමහර පුනරුත්ථාපන මධ්‍යස්ථාන තියෙනවා, සමහරක් ප්‍රයිවට් ඒවා තියෙනවා. හැබැයි මේවයි ඔක්කොගෙම මම හිතන්නේ නැහැ ලංකාවේ දැනට මේ ඉන්න සියලුම මත්ද්‍රව්‍ය වලට ඇතැහි වෙච්ච කන්තිය. අපි ගත්තොත් එහෙම මේ විශේෂයෙන්ම මේ පොලිසිය මගෙන් අත්අඩංගුවට ගොඩ ගන්න හැමෝම පුනරුත්ථාපනය කරන්න තරම් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන කොටසක් ඉන්න පුළුවන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දාලා ඔවුන්ගේ ඒ කියන්නේ හැප්පැහිවීම අතාරවන්න බැරි කොටසක්. එතකොට ඒකත් එක්ක බලන්න නම් අපි මොන හේතුවක් හදද මේ මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. සමහර කාලවල ඔවුන් ජීවිතේ පෞල් පසුබිම් සම්බන්ධ ප්‍රශ්නයක් දුන්නා. නැත්නම් ඔවුන්ට තියෙන වෙනත් මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ට තියෙන වෙනත් ප්‍රශ්නයක් හන්ද එකම ගැළවීමේ මාර්ග විදිහට මේ මත්ද්‍රව්‍ය වලට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වෙනවා වෙන්න පුළුවන්. ඒතකොට මේ විදිහේ සමාජීය ප්‍රශ්න ගණනාවක් එක්ක මේ කියන මත්ද්‍රව්‍ය බැඳලා තියෙනවා කියන එක වෙන්න පුළුවන්. එතකොට මේ කියන ප්‍රශ්න විසඳන්නේ නැතුව මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනිස්සු ගිහිල්ලා රොතු පිටින් පදනාගාරවල ගාල් කරන එකෙන් මේ කියන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට පවතින. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය මේක ඇවිල්ලා එතරම් එක මේ ව්‍යාපාරයක්. ඒක නවත්තන්න සමහරක් තීන්දුව తీරන ගන්න පුළුවන්. විශේෂයෙන්ම සමහරක් මත්ද්‍රව්‍ය ಜಾති දැන් දෙන නීති විරෝධී තත්ත්වයෙන් යම් කිසි සීමා යටතේ නීත්‍යානුකූලව භාවිත කරන්න පුළුවන් දේවල් විදිහට පත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මර්ජුවානා නැත්නම් ගංජා වගේ දේවල් එක්තරා දුරකට කරන්න පුළුවන්. ඒ අරණයන් පස්සේ තවත් අපි ගත්තොත් එහෙම ලංකාවේ එහෙම ලොකුවට නෑ. හැබැයි ලංකාවේ අපි ලෝකේ ගත්තට පස්සේ තව ඒ විදිහේ මත්ද්‍රව්‍ය තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ මැජික් මෂ්රූම් කියලා තියෙන මත්ද්‍රව්‍ය තියෙනවා. මේවා එහෙම නීත්‍යානුකූලව යම්කිසි සීමාවලට යටත්ව පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා හදන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් හරහා පුළුවන්කම තියෙනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඇත්තටම විශාල ලාභ උපයන්න තියෙන හැකියාව අඩු කරනවා. දැන් සමහරක් වෙලාවට ගත්තොත් එහෙම අපි සමහරක් යුරෝපීය රටවල මම කියන්නේ අපේ ලංකාවට ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නාර්ථයක්. හැබැයි සමහර යුරෝපීය රටවල හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය පවා යම්කිසි සීමා ඇතුලේ නීත්‍යානුකූල කරනවා. ඒ කියන්නේ මේක මේ විකුණන්න කරන්න නෙමෙයි. හැබැයි භාවිතා කරන්න විශේෂයෙන්ම මේ කියන මේ කන්ටිනියස් ඇඩිට් ඒ කියන්නේ දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ඊට පස්සේ විශෝධන ආයතන වලට දාලා ඒගොල්ලෝ විශෝධනය කරන්න බැරි පුනරුත්ථාපනය කරන්න බැරි අයට මේක භාවිතා කරන්න පුළුවන් සෙන්ටර්ස් හදලා තියෙනවා සමහරක් රටවල. හැබැයි මේක ඒ කියන්නේ ඒක සෑහෙන ලොකු සීමා යටතේ කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ ස්ටෙප් දාතද එකෙන් කවදාවත් මේ මන්ත්‍රය එළියට ගේන්න බෑ. හැබැයි ඒක රෙජිස්ටර් වෙලා ඉන්න මිනිස්සෙට පුළුවන්කම තියෙනවා. එතෙන්ට ගිහින් තමුන්ට අවශ්‍ය කරන මත්ද්‍රව්‍ය අරගෙන ඊට පස්සේ ආපහු එළියට. එතකොට අර කියන අර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට තියෙන මුදල් උපයා ගැනීම හැකියාව නතර වෙනවා. ඒකෙන් ඉන්ඩස්ට්‍රි එක මේ කියන්නේ මේ කියන ව්‍යාපාරය මේ කියන ජාවාරම බිඳවෙනවා. මේවා ලංකාවේ කරනවා කියන්නේ සෑහෙන්න හිතලා මතලා නිසි ක්‍රියාවලියකට කරන්න ඕන දේවල්. හැබැයි අපිට යම්කිසි ප්‍රමාණයක දේවල් විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය භාවිත කරන කට්ටිය පුනරුත්ථාපනය කරන එක, ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන සහාය සපයන එක, ඒ වගේම යම්කිසි පුදුල දිගින් දිගටම මත්ද්‍රව්‍යයට හැබැයි වෙනවා නම් කොච්චර පුනරුත්ථාපනය කරත් ඔවුන් දිගින් දිගටම ඒකට යොමු වෙන්නේ මොන කාරණාවක් මතද කියලා හොයලා ඒක
ඒ ප්‍රශ්න විසඳන්න නැත්නම් ඒ ප්‍රශ්න වලට විසඳුම් ගේන්න සමාජ ප්‍රශ්න නැත්නම් පෘථිවි ප්‍රශ්න මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ වැඩපිළිවෙලක් හදන්න මේ වගේ ගොඩක් දේවල් අර කියන මට්ටමට නොගිහිල්ලා කරන්න පුළුවන්කම තියෙනවා මේ මද්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳන්න. ඉතින් ඒ කියන දේවල් කරන්නේ නැතුව මේ වර්තමාන ක්‍රමය ඇතුලේ මේ වර්තමානයේ සිදු කරන විදිහට කුඩු ගහන මිනිස්සු හරි නැත්නම් වේසි ගහන මිනිස්සු හරි මෙවුම ගෙනilla හිරගෙවල් වල ගාල් කරන එකකින් ඉන්නේ. පහුගිය දවස්වල උනා වගේම හිරගෙවල් වල තියෙන තදබදේ තවත් වැඩි වෙන එක. ඒ වගේම ඒක හරහා මේ මිනිස්සු ආපහු ප්‍රතිශෝධනය වෙලා සමාජයේ යහපත් ප්‍රසිද්ධියට එළියට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක නැතුව අපි නියම ක්‍රමවේදයක් යටතේ මේ මද්ද්‍රව්‍ය ගැටලුවට මුහුණ දීමේ අවශ්‍යතාවය පවතී.